වැඩිහිටියෙක්ගේ නියමිත බරට වැඩි බර ප්‍රමාණයක් තියෙනවා නම් ඒ වැඩිහිටියට පුළුවන්ද තමුන්ගේ බර නිසි බරට එනකන් අඩු කරගන්න? ඒක කමක් නැද්ද එහෙම කළාට ડોක්ටර්? රුවිනි, ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද අපි පොදුවේ ඔබ අහලා ඇති අපි කතා කරනවා මේ බර අඩු කර ගැනීම ගැන නිතරම. මොකද දැන් අපි හිතුවොත් තරුණ කෙනෙක්ගේ බර ප්‍රශස්ත බර මට්ටමේ පවත්වාගෙන යෑම ප්‍රශස්ත BMI අගය ළඟා කර ගැනීමෙන් ඔවුන්ට වාසි විශාල සංඛ්‍යාවක් සැලකෙනවා. එතකොට අපි අවුරුදු 40ක 50ක කෙනෙක්ට නම් අපි කියන්නේ ප්‍රශස්ත BMI අගයට එන්න, BMI අගය 23 ආසන්නයේ තියාගන්න. ඒකට හේතුව තමයි අපි මේ බර අඩු කරන්නේ BMI අගය ගන්න හුදෙක් මේ ලස්සන වෙන්න නෙවෙයිනේ. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍යමය වාසිය උන්ට ලබා දෙන්න. ඒ කියන්නේ දියවැඩියාව හැදීමේ ප්‍රවණතාව අඩු කරගන්න, හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාව අඩු කරගන්න, ගුණාත්මක වැඩිහිටිවියකට ඔවුන් සූදානම් කරන්න තමයි අපි අවුරුදු 30දී 40දී 50දී ප්‍රශස්ත BMI අගයක් ගන්නෙ. හැබැයි යම් කෙනෙක් වයස අවුරුදු 60ට වැඩි වුණාම ඔවුන්ගේ BMI දර්ශක පිළිබඳ අප සලකා බලන විදිය වෙනස්. උදාහරණයක් විදිහට මම කිව්වොත් වයස 60ට වැඩි මේ වැඩිහිටි හා වයෝවෘද්ධ පුද්ගලයන්ට BMI අගය අපි ප්‍රශස්ත අගය ලෙස සලකන්නේ BMI අගය 22ත් 27ත් අතර. දැන් ඔබට පේනවා ඇති මේ BMI අගයේ දර්ශකයක් වෙනස් වෙනවා. එතකොට යම් වැඩිහිටියෙක් BMI අගය 22ට වඩා අඩු වුණාම ඒක අර මන්ද පෝෂණ අවදානමත් ඉහළ යනවා හා ඔවුන්ට ඒක අවාසියක් විය හැකියි කියලා තමයි අපි සලකන්නේ. එතකොට අපි හිතමු වැඩිහිටියෙක් මේ BMI අගය 27 කියන එක ඉක්මවලා BMI අගය 28 වගේ මද වශයෙන් BMI අගය වැඩි වෙලා තියෙන වැඩිහිටියෙක් ඉන්නවා නම් තමන්ම හිතලා බර අඩු කර ගැනීම සුදුසුද කියන ප්‍රශ්න තමයි රුවිනි මට යොමු කරේ. අපි සාමාන්‍යයෙන් වැඩිහිටියන් ලෙස සලකන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ වැඩිහිටි වියට එළඹුණාම මං කව අපේ ශරීරය වෙනස්. එතකොට අපි බර අඩු කරන්න තමන් විසින් බර අඩු කරගන්න ටිකක් කෑම ටිකක් අඩු කරලා බර අඩු කරගන්න ගියොත් යම් කෙනෙක් ඔවුන්ගේ මාංශ පේශීන් වැයවීම, මාංශ පේශීන් ක්ෂය වීම ඉතා වැඩි. ඒක නිසා අපි හුඟක් වෙලාවට මේකෙදි සලකා බලනවා මේ බර අඩු කිරීමෙන් අපේ රෝගියාට වාසියක් සැලසෙනවද නැත්නම් අවාසියක් සැලසෙනවද කියලා. උදාහරණයක් වශයෙන් මාංශ පේශීන් අඩු වෙලා ගියොත් යම් කෙනෙක්ගේ බර අඩු කරන්න ඒක අපරීක්ෂාකාරීව සිදු කළා. ඒක නිසා ඇයට සැලසෙන අවාසි ඉතා වැඩි. ඔහුට වාසියක් සැලසෙනවට වඩා අවාසි සිද්ධ වෙන ප්‍රමාණය වැඩි. මොකද මේ මාංශ පේශීන් කියන එක වැඩිහිටිවියේදී ඉතාමත් වැදගත්. අපේ ශරීරයේ තියෙන මාංශ පේශීන් කියන එක අපිට බැලන්ස් එක තියාගන්න, අපිට ඇවිදින්න, අපිට ක්‍රියාකාරකම් වල දෙන්න, ස්වාධීන වැඩිහිටියෙක් වශයෙන් ජීවත් වෙන්න මේ සියල්ලටම අපිට ඉඩ සලසන්නේ අපිට ශක්තිමත් මාංශ පේශීන් තියෙන එක. එතකොට වැඩිහිටියෙක් වශයෙන් මේ බර අඩු කරන්න ගිහිල්ලා මාංශ පේශීන් ලොස් වුණොත්, ක්ෂය වී යාමක් සිද්ධ වුණොත් ඒක නිසා ඒ අපේ වැඩිහිටියාට සැලසෙන අවාසි ඉතාමත් වැඩි. අර සෞඛ්‍යමය වාසියක් වශයෙන් දියවැඩියාව, හෘද රෝග අවදානම අඩු කරගන්න යනවාට වඩා. එතකොට අපි මේකෙදි ඔබට දෙන අවවාදය තමයි රූපවාහිනිය ඉදිරියේ ඔබ වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් හිතනකොට අර බර අඩු කරගන්න යනකොට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලෙක් විශේෂයෙන්ම පෝෂණය සම්බන්ධ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න අපි හුඟක් කරුණු සලකලා බලලා බොහොම එක එක පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. යම් කෙනෙකුට අපිට කියන්න පුළුවන් ඔබට බර අඩු කර ගැනීමෙන් වාසියක් තියෙනවා. ඔහුගේ අනිකුත් සෞඛ්‍යමය දාශක සලකලා බලලා. හැබැයි තව කෙනෙක්ට කියන්න පුළුවන් අපි ඔබ බර අඩු කරගන්න ගිහලා මාංශ පේශීන් අඩුවීමේ ඉහළ හැකියාවක් තියෙනවා. මොකද ඕල්රෙඩි අපි බලනකොට මාංශ පේශීන් අඩු පුද්ගලයෙක් නම් ඒ වගේ කෙනෙක්ට අපි කියනවා ඒකට සාකෝපීනික් ඔබේසිටි කියලාත්. වැඩිහිටිය අය අතර මේක සුලභයි. එතකොට මාංශ පේශීන් අඩුයි, ඒ පුද්ගලයා චුට්ටක් තරබාරුයි. ඒ වගේ අය ඉන්නවා. ඉතින් බොහෝම පරිස්සමෙන් කළ යුතු දෙයක්. වැඩිහිටි අය බර අඩු කරගන්න යන්න, වයස 60ට වැඩි අය, වයෝවෘද්ධ අය බර අඩු කරගන්න යනකොට මගේ අවවාදය රජයේ පෝෂණ වෛද්‍ය සායන තියෙනවා බොහෝ දිස්ත්‍රික්කවල. ඔබට ආසන්නම පෝෂණ වෛද්‍ය සායනයකට ගිහිල්ලා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා ඒක හොඳින් සාකච්ඡා කරලා විමසා බලලා තමයි අපි ඒක කළ යුත්තේ. ඔය කියන්නේ වයස අවුරුදු 60ට වැඩිහිටියෙක් නම් ඔබේ බර වැඩි කියලා ඔබ හිතනවා නම් ඔබ තනිව මේ දේ කරන්න යන්න එපා. පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් අරගෙන මේ දේ කරන්න කියන දේ තමයි වෛද්‍යතුමිය මතක්